කාත්‍රහන්න කවුද ඇවිල්ලා ඉන්නේ? මේ මං ඇවිල්ලා ඉන්නවා. අනේ මහත්තයෝ වැඩි නම් තියන්න බෑ මහත්තයෝ. වෙඩි තියෙන මගුලක් නෙමෙයි උන්නනේ බැලුවේ. අවුලක් නෑ. මේ ඇතුළට යනවනේ මාස්ක් ඕනේ ඈ. යකෝ මේ දැන් දෙයියන්ට කොරෝනා හදනවද? දෙයියන්ට කොරෝනා හැදෙනවද කියලා මම දන්නේ නෑ. හරිද? මෙතන දේවාරුඩෙන් වැඩ කරන්නේ මිනිස්සෙක්නේ. ඒ මිනිස්සයාට හැදෙන්න පුළුවන්. මේ මාස්ක් එකක් නම් ගේන්න ගන්න කමන්නේ මම මීටර දෙනින් ඉන්න. අරකට නම් කොරෝනා හැදුනට කමන්නේ මට කිය කරිනවනේ. ඈ. ඉඳ පුතා ඉඳගෙන ගුරුන් වහන්සේ මගේ අර වාසිය ගුරුන් වහන්සේ. ඒක කොහමද මගේ වශිය? ඈ දවස් 3න් කෙල්ල පඩ ගාගෙන ආව නේද උඹ ළඟට? ඈ වාසනාත්නේ ගුරුන් වහන්සේ අපි වාසිය කරේ. ඒ වුණාට ළමයි 3 දිනෙකුත් එක්ක සෙව්වන් දිනේ ගුරුන් වහන්සේ ගෙදර ආවේ. කරපු කෙනා නෙමෙයි ගුරුන් වහන්සේ ගෙදර ආවේ. වෙන කෙනෙක් නේ ගෙදර ආවේ. ඒක පුතේ වශිය වැරදුන්නේ නැහැ. ශරි උඹට දෙයියෝ කිව්වා වගේම ගෑනු පරාණයක් උඹ ගාවට ආවනේ. උඹට දීලා තියෙනවනේ. ඈ පොඩ හිතපන්. අනික උඹ ඉල්ලුවේ එකයිනේ. බලපන් උඹට 3ක් වැඩිපුරත් එක දෙයියෝ දීලා තියෙනවනේ. පොඩ හිතපන් අඩේ මුක්කද උඹට මොලේ තියෙනවනේ. පොඩ හිතපන්කෝ. ඒකත් ඇත්ත තමයි ගුරුන් වහන්සේ. කවුරුනත් ධ්‍යාන පරාණයක් න මං යන්නම් එහෙනම් ගුරුන් වහන්සේ.